අද අපි යනවා ට්‍රිප් එකක් අපේ ගෙදර කට්ටියත් එක්ක එන්න වගේම අපි යනවා සම අපිට පටන් ගන්න නිසා අපි ටිකක් බීච් සයිඩ් එක පැත්තට යනවා. අද මගේ ස්පෙෂල් ඩේ එක. අද මගේ කන්දිනේ. ඉතින් අපි ඇත්තට මම නෙමෙයි මගේ ගෙදර අය තමයි. මගේ ෆැමිලි එකේ අම්මා තාත්තා පුංචිලයි කට්ටිය තමයි ප්ලෑන් කරේ. අමාල්ෆි කියන පැත්තට යන්න ඉතාලියේ තියෙන. ඉතින් අපි නාපෝලි ඒ හරවලින් තමයි අමාල්ෆි යන්න හිතන්නේ. දිගටම බ්ලොග් එකත් එක්ක එකතුලා ඉන්න. මගේ අද දවස මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් අපි අපේ ගමන පටන්ගෙන පැය භාගයකට විතර පස්සේ අපි ස්ටොප් එකක් කරා අවුතු ග්‍රිල් එකක. මොකද අපිට පැය දෙකක විතර ගමනක් තියෙන නිසා මොන හරි කන්න ගන්න. ඉතින් මං කොහේ ගියත් චොක්ලට්ස් ගන්නවනේ. ඔන්න ඒක නිසා මම ලොකු චොක්ලට් බාර් එකක් ගත්තා. ඒ වගේ මේ වගේ තව ලොකු චිප්ස් බොක්ස් එකකුත් ගත්තා. අපි ෆයිනල් ඩෙස්ටිනේෂන් එක වෙලා තියෙන අමාල්ෆි කොස්ට් යන්න. අමාල්ෆි එතකොට පොසිතානෝ ඒ සිටිස් වලට යන්න. ඉතින් ඒ යනවා නම් අනිවාර්යෙන් නාපෝලි හරහා තමයි යන්නේ. අපි මේ යන්නේ නාපෝලි දැන්. ඉතින් දිගටම vlog එකත් එක්ක එකතුලා ඉන්න. එක්සයිටිං දේවල් ගොඩාක් තියෙනවා. ඔයාලට පෙන්වන්න ලස්සන දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් දිගටම vlog එකත් එක්ක එකතුලා ඉන්න. ඔන්න මේ නාපෝලි වලට ආපු අය නම් අනිවාර්යෙන් දන්නවා ශ්‍රී ලංකන් ෆුඩ්ස් රෙස්ටොරන්ට්ස් ගොඩාක් තියෙනවා. ඉතින් අපි නාපෝලි වලින් දවල්ට කන්න කියලා බැලුවා. ඉතින් අපි අද කන්නේ මොනවද කියලා පෙන්නන්නම්. වැඩි දෙයක් නෑ. අපි රෙස්ටොරන්ට් එකකින් ඕඩර් කරා මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකකුයි, තව චීස් කොත්තුකුයි, ඒ වගේම තව ෂෝට් ඊට්ස් වගේකුයි. අපි ලන්ච් එක නාපෝලි වලින් අරගෙන අපි දැන් පිටත් වුණා අපේ ගමන යන්න. ඉතින් අපි නාපෝලි වල ඉඳන් අපි අපේ හොටෙල් එකට යන්න පැයක විතර දුරක් තිබ්බා. ඉතින් යන ගමන් අපිට ලස්සන view point ලස්සන තැන් ගොඩාක් හම්බුණා. ඉතින් හැමදේම වීඩියෝ කරේ නෑ. ඉතින් මෙන්න මෙතනට අපි නැවතුවා අපි අපේ හොටෙල් එකට යන ගමන්. ඉතින් මෙන්න මෙතන හරියම ලස්සනයි. හරියම ලස්සන view point එකක්. ඉතින් මේ තියෙන්නේ රවෙල්ලෝ කියන සිටි එකේ තමයි අපි අපේ හොටෙල් එක චූස් කරගත්තේ. ඉතින් හොටෙල් එකේ විස්තර ඉස්සරහට පෙන්නන්න අනිවාර්යෙන් බලන්න.
ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ හොටෙල් එකට. මේ තියෙන්නේ මෙතන තියෙන view එක. ඉතින් මේ තියෙන්නේ අපේ one night trip එකේ අපි ඉන්න තීරණය කරපු හොටෙල් එක. ඉතින් ගලා රෙස්ටුරන්ට්ස් තමයි අපි ඉන්න තීරණය කරේ. අපි බලපු හොටෙල්ස් වලින් අපිට ලස්සනම තිබ්බ හොටෙල් එක තමයි මේක. ඉතින් බීච් සයිඩ් එකට ඒ ලස්සන view point එකක් එක්ක තියෙන හොටෙල් එකක් තමයි අපි choose කරගත්තේ. ඉතින් හොටෙල් එකේ ඇතුලේ ලස්සන කොහොමද කියලා මම ඔයාලට වීඩියෝ එකේ පෙන්නන්නම්. මුලින්ම කියන්න ඕනේ මේක හොටෙල් එකක් නෙමෙයි. මේක රූම්ස් තමයි හැමතැනම තියෙන්නේ. ඉතින් අපි රූම්ස් 3ක් පික් කරගත්තා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් පළවෙනි රූම් එක. ඉතින් මේක තමයි පළවෙනි රූම් එක. ඉතින් මේකේ තියෙනවා සිංගල් බෙඩ්ස් දෙකකුයි ඩබල් බෙඩ් එකකුයි. ලස්සනම දේ තමයි හැම රූම් එකකම ෆේස් කරන්නේ බීච් සයිඩ් එක පේන්න තමයි. ඉතින් මේ රූම් එකෙත් ජනෙලෙන් ඇරි ගමම ලස්සන view එකක් තියෙනවා බීච් සයිඩ් එක පේන්න. ඉතින් තව දෙයක් තමයි මේ හැම රූම් එකටම ඒ රූම් එකේ විදිහටම ඩෙකොරේට් කරපු ලස්සන වොෂ්රූම් එකකුත් තියෙනවා. ඉතින් මේ හැමදේම හරිම පිරිසිදු හරිම ලස්සනට තියෙනවා. ඉතින් කොහොම හරි අපි 4 දෙනා චූස් කරගත්තා මෙන්න මේ රූම් එක. මුලින්ම අපි පෙන්නෝ රූම් එක. ඊට පස්සේ අපි ආවා අපේ ලන්ච් එක එතකොට ඩිනර් එක ඒ වෙනම ගන්න ඒරියා එකක් තියෙනවා. ඉතින් ඒකත් තියෙන්නේ ඕපන් ඒරියා එකක්. ඉතින් අපි ආවා පහුදා උදේ ඒ කියන්නේ බ්‍රෙක්ෆාස්ට් එකට කන්න ආස කරන දේවල් අපිට චූස් කරන්න කියලා ආවා. ඉතින් අපිට චූස් කරගන්න පුළුවන් කන්න ආස බ්‍රෙක්ෆාස්ට් එකට ගන්න ආස කෑම වගේම ඒ වගේම ක්වොන්ටිටි එකත් චූස් කරලා දාන්න පුළුවන්. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ඕපන් වෙලා තියෙන්නේ 8 am to 10 am. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට ගත්තේ මොනවද කියලා මම ඔයාලට හෙට පෙන්නන්නම්. Io bianco. Io guardo frutta. Tu? Io bianco. Ulega water da? Ulega. Ulega කියලා බලන්න ඉතින් නිකන් ඉන්න කියලා. Wala bad luck. Wala Anche noi siamo qua. Io voglio qua. No, dovete andare qui. No, tu Qua no. Qua siamo qua. Madonna, non ce la vedi Netflix? No. කොහොම හරි අපි අපේ රූම්ස් වලට ගිහිල්ලා ටික වෙලාවකට පස්සේ අපි කතා වුණා ෆොටෝස් ටිකක් ගන්න. අපි ආයි කලුරට එන්න කලින් යමු කියලා. කට්ටියම ලස්සනට ලෑස්තිලා මේකප් දාලා ලස්සනට ලෑස්තිලා යනකොට
මට මම හිතුවත් නැති දෙයක් ගෙදර කට්ටිය මට ඕගනයිස් කරලා තිබ්බා මගේ බර්ත්ඩේ එකට. ඉතින් ඒකට ස්පෙෂල් තෑන්ක්ස් එකක් ගෙදර කට්ටියට යන්න ඕනේ. ඒ වගේම හොටෙල් එකේ අයටත් ග්‍රාත්සේ කියනවා, thank you කියනවා. ඉතින් මට මේ දුන්න සර්ප්‍රයිස් එකට Tanchaguria manuki, Tanchaguria de. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Manuki. Happy birthday to you. Okay. Sì, c'è sempre una prima volta. Sì, La prima volta festeggiata sì. è lei. Sì. Ole, auguri! Sta già? Sì, li sto facendo bene. È un po' un bonnetto. Cheers. Auguri! Buono. දැන් තමයි gift දෙන වෙලාව. ඉතින් අම්මයි තාත්තයි දෙන්න එකතුලා මට මෙන්න මේ ලස්සන නෙක්ලස් එක දුන්නා. ඉතින් gift ගැන කියද්දී තව දෙයක් මම මතක් කරන්න ඕනේ. මට බර්ත්ඩේ එකට කලින්ම තව ලස්සන gift එකක් හම්බුණා. මට ආසාවෙන් තිබ්බ දෙයක් මට මගේ gift එකක් විදියට පුංචි දුන්නා. මට ටැටු එකක්. ඉතින් මගේ right arm එකේ මට පුංචි gift කරපු ඒ ටැටු එක තමයි මේ තියෙන්නේ. ඉතින් මම මගේ පුංචිට බාප්පට ඒ දෙන්නටම තැන්ක්ස් කරනවා. මම ආසාවෙන් කරගන්න හිටපු ටැටු එකක්. ඉතින් මට මගේ 21st birthday එකට එයාලා තෑග් කරා. ඉතින් thank you. ඉතින් මේ ඉන්නේ මේ සර්ප්‍රයිස් එක ලස්සනට ඕගනයිස් කරන්න, ලස්සනට ඩෙකොරේට් කරන්න හෙල්ප් කරපු හොටෙල් එකේ ඒ ලේඩි. ඉතින් මම යාටත් ග්‍රාත්සේ කියනවා. ඉතින් මේ මගේ ලස්සන තවත් ලස්සන කරන්න හෙල්ප් කරාට. Yeah, sì, sì, sì. දැන් තමයි මෙමරබල් දේවල් එකතු කරගන්න තියෙන ටයිම් එකකින් ෆොටෝස් ගන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් අන්තිමට අපිට මෙමරි එකක් විදියට ලස්සනට තියාගන්න පුළුවන් වෙන්නේ ෆොටෝස් ටික විතරයි. ඉතින් අපි කට්ටිය අපි 8 දෙනයි කට්ටියම ලස්සන ෆොටෝස් ගැව්වා. ඉතින් මේ හොටෙල් එක හරිම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. white and blue shade එකකින් තමයි මේ හොටෙල් එකම යන්නේ. පිටිපස්සෙන් ලස්සන මුහුදත් එක්ක ඉතින් හරිම ලස්සන වයිබ් එකක්. හරිම ලස්සනට රැට තියෙනවා. ඉතින් රැටත් මම ඔයාලට වීඩියෝස් ටිකක් පෙන්නන්නම්. ඉතින් හවස බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකකින් පස්සේ අපි චේන්ජ් එකක් දාලා ආයි ආවා අපි
බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් කරපු තැනටම ඩිනර් එක ගන්න. අපි ඩිනර් එකට පිට්සා වඩ එකක් දැම්මා හොටෙල් එකටම. ඉතින් ඔහොම තමයි අද අපේ දවස ඉවර වෙන්නේ. ඉතින් මේ විල්ලා day 1. ඉතින් ඊළඟ vlog එකෙන් ඔයාලට බලන්න පුළුවන් අපේ දෙවනි vlog එක. හෙට අපිට යන්න තියෙනවා තවත් ලස්සන තැනක් බලන්න. තැන්ගොඩ හරියක් බලන්න. ඉතින් ඒ ලස්සන තැන් බලන්න ආසයි නම් අනිවාර්යෙන් ඊළඟ vlog එක බලන්න. එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බෙමු.